ඉතින් ඉස්සෙල්ල වීඩියෝ එකේදී අපි කතා කරා AdSense ගැන. ඉතින් මේ AdSense ගැන කතා කරාම ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා මේක වෙබ්සයිට් වලට විතරද කරන්න පුළුවන් එහෙම නැත්නම් මොබයිල් ඇප්ස් වලිනුත් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට උත්තරය තමයි අදගෙන ආවේ. ඉතින් අද අපි කතා කරමු AdMob ගැන. ඉතින් මේ AdMob කියන්නේ මොකද්ද? AdMob කියන්නේ AdSense ගෙම සහෝදරයට. ඒ කියන්නේ AdSense කියන්නේ Google ලගේ තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒක තියෙන වෙබ්සයිට්ස් වලට ads දාන්න. AdMob තියෙන්නේ මොබයිල් ඇප්ස් වලට ads දාන්න. ඒ කියන්නේ මේ Google ලගේ තියෙන සර්විසස් දෙක තමයි AdSense සහ AdMob කියන්නේ. ඒතර AdSense වලින් මොකද්ද වෙන්නේ? YouTube එකට වෙබ්සයිට් වලට ඒ වගේ තැන් වලට අපිට ඇඩ්වර්ටයිස්මන්ට් ඇප්ලයි කරගෙන ආදායමක් ගන්න පුළුවන් අපිට මේ වෙබ්සයිට් එකක් හදාගෙන. ඉතින් අපිට මොබයිල් ඇප් එකක් හදලා එහෙම නැත්නම් Android ඇප් එකක් වෙන්න පුළුවන්, Apple වලට iOS ඇප් එකක් වෙන්න පුළුවන්. ඇප් එක ඩෙවලොප් කරලා අපිට පුළුවන් AdMob ඇප්ලයි කරන්න. AdMob ඇප්ලයි කරලා අපිට පුළුවන් ඇප් එකකින් ආදායමක් හොයාගන්න. ඉතින් ඔයාලා ගේම් ප්ලේ කරද්දී දැකලා ඇති යටින් යන banner ads සම්පූර්ණ ඇඩ් එනවා. අපි ඒවට කියන ඉන්ඩස්ට්‍රියල් ඇඩ්ස්. ඔයාලා දැකලා ඇති සම්පූර්ණ තප්පර 30ක වගේ වීඩියෝ එකක් බලන්න කියනවා. සාමාන්‍ය ඔයාලා ගේම් එකක් ගහද්දී ඒ ගේමේ පොයින්ට්ස් ගන්න ඕන නම් එහෙම නැත්නම් වෙන මොනවා හරි ජෙම්ස් ගන්න ඕන නම් තප්පර 30ක විතර වීඩියෝ එකක් බලන්න කියනවා. ඒ තප්පර 30 වීඩියෝ එකට අපි කියනවා rewarded ads. ඉතින් මෙන්න මේ rewarded ads මෙන්න මේ වගේ දේවල් ads අපිට ඇප්ලයි කරලා මේ අපේ ඇප් වලට අපිට පුළුවන් හොඳ ආදායමක් ගන්න. ඉතින් අපි දන්නවා ලංකාවේ වගේම ලෝකේ ගොඩක් කට්ටිය මේ විදිහේ ගේම්ස් ප්ලේ කරනවා. ඉතින් මේ ගේම් එකක් අපිට හදන්න පුළුවන් නම් ලස්සන හොඳ ගේම් එකක් හොඳ කන්සෙප්ට් එකකට ගේම් එකක් අපිට හදන්න පුළුවන් නම් අපිට AdMob වලින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් AdMob වලින් සාමාන්‍ය ලංකාවට ගෙන ගන්න ගොඩක් අඩුයි. හැබැයි අපිට ග්ලෝබල් මාකට් එකට යන්න පුළුවන් නම් හොඳ ආදායමක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි අපිට කරන්න පුළුවන් ටූල් ඇප් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යුටිලිටි ඇප්ස් හදන්න පුළුවන්. අපිට මොනවා හරි এডুকেෂන් ඇප්ස් හදන්න පුළුවන්. හෙල්ත් ඇප්ස් හදන්න පුළුවන්. ඒ වගේම ගේම්ස් හදන්න පුළුවන්. අපිට ඇත්තට මේ පදද්දි පොඩි වියදමක් යනවා. ගේම් එකක් හදනවා නම් සාමාන්‍ය ලොකු වියදමක් යනවා. ඒ වියදමත් එක්ක ඔයා බලන්නේ AdMob වලින් ඔයාට සාධාරණ මුදලක් හම්බ කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි ඔයාට ආසාවක් තියෙනවා නම් මේ AdMob try කරන්න මම ඔයාලට පොඩි ටිප් එකක් දෙන්න. codecanyon.net මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ තියෙනවා scripts එහෙම නැත්නම් templates තියෙනවා මේ විදිහ හදපු. ඉතින් මේවා ගොඩක් වෙලාවට AdSense වලට සහ AdMob වලට හදපුවම තියෙනවා apps. ඒ වගේ ඇප් එක සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 10000 15000ක් වගේ යද්දි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් ඒ ස්ක්‍රිප්ට් එක ඔයාලට Android display වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන වෙනම ID එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඩෙවලොපර් කෙනෙක්ට කතා කරලා මේ ප්‍රොඩක්ට් එක දීලා ස්ක්‍රිප්ට් එක දීලා ඔයාලට පුළුවන් ඇප් එකක් ඔයාලට මේලා හදාගන්න. ඉතින් ඔයා හදාගෙන මේ ඇප් එක Android ඇප් එකක් නම් ඔයාලට Play Store දාන්න යන්නේ $25යි. ඒ $25 lifetime payment එකක්. ඒ කියන්නේ ඔයා apps 100ක් 1000ක් 2000ක් දැම්මත් ඒ $25 ආයෙ ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ජීවිත කාලෙම $25ක් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් $25 දීලා Play Console එක purchase කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර වගේ scripts අරගෙන apps ඔයාලට ඇති තරම් හදලා ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මේ apps හදද්දී කරන්න ඕනේ එකම දේ තමයි marketing. මාකටිං ඔයා හරියට කරනවා නම් හරි මාකටිං ප්ලෑන් එකක් කරනවා නම් ඔයාට මේ AdMob වලින් වගේම ඇප් එකක් හදලා සක්සස් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වෙද්දි ලංකාවේ වගේම ලෝකෙ ගොඩක් කට්ටිය ඉන්නවා AdMob වලින් ලොකු මුදලක් earn කරන. ඉතින් මම අදගෙන ආවේ AdMob ගැන පොඩි අයිඩියා එකක් ඔයාලට දෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඒ වගේ තමයි මේ YouTube channel එකේ තවත් ගොඩක් physical business ideas ගැන ඒ වගේම online business ideas ගැන අපි add කරලා තිනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් බලලා idea එක ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී ඊළඟ දවසේදී අපි හම්බෙමු.